සුබ දවසක් යාළුවනේ. අයිබෝවන්. සුබ දවසක් සියලුම දෙනාට. සාදරයෙන් පිළිගන්නවා පැරඩයිස් ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. ඉතින් අදත් මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙනවා අලුත් මාතෘකාවක් ගැන අලුත් වීඩියෝවක්. ඉතින් දිගටම රැඳිලා ඉන්න පැරඩයිස් ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. ඉතින් මම මුලින්ම ස්තුති කරනවා පැරඩයිස් ශ්‍රී ලංකා YouTube නාලිකාව subscribe කරලා එකතු වෙලා ඉන්න මගේ හිත මිතුරන් සියලුම දෙනාට. අද අලුතෙන් මේ වීඩියෝ බලන ඔයාලගෙන් මම ඉල්ලනවා මගේ YouTube නාලිකාව subscribe කරලා ඒ වගේම අදහස් කමෙන්ට් කරලා දිගටම එකතු වෙන්න පැරඩයිස් ශ්‍රී ලංකා YouTube නාලිකාව සමගින්. ඉතින් මේ ගත වෙන්නේ උත්සව මාසෙ. එහෙම නැත්නම් අප්‍රේල් මාසෙ. අප්‍රේල් මාසෙ කියන්නේ සිංහල දෙමළ අපි හැමෝටම උත්සව මාසයක්. ඉතින් මේ උත්සව සමය ළඟ එනවා කියන්නේ අපි සතුටින් කාලය ගත කරන්න සූදානම් වෙන කාලයක්. එතකොට අපේ ඒ සතුටින් ඉන්න අපේ අතේ තියෙන මුදල් ගොඩක් වැය කරන කාලයක්. අපි වෙළඳ සැල වලට යනවා, අලුත් ඇඳුම් මිලදී ගන්නවා, විවිධ භාණ්ඩ මිලදී ගන්නවා, විවිධ තෑගි භෝග මිලදී ගන්නවා, විවිධ විදුලි උපකරණ මිලදී ගන්නවා. මේ හැම දෙයකටම වියදම් කරන්නේ අපේ අතේ තියෙන මුදල්. එහෙම නැත්නම් අපි ගොඩක් මහන්සි වෙලා එකතු කරගත්ත මුදල්. ඉතින් මම අද ඔයාලට මේ මාතෘකාව අරන් ආවිල්ලා තියෙන්නේ මේ උත්සව සමයේ. එහෙම නැත්නම් මේ අවුරුදු සමයේ භාණ්ඩ මිලදී ගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු පිළිබඳව. ඉතින් අපි භාණ්ඩ මිලදී ගද්දි එහෙම නැත්නම් යම් කිසි ද්‍රව්‍යයක් මිලදී ගද්දි මේ සැලකිලිමත් විය යුතු කරුණු මේ උත්සව සමයේ විතර නෙමෙයි අපේ ජීවිතේ හැම කාලයකටම ඉතාම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ මාතෘකාව මම අද අරන් ආවිල්ලා තින්නේ උත්සව සමයේදී අපේ අතේ තියෙන මුදල් ගොඩක්ම වැය කරන නිසා. එහෙම නැත්නම් අපේ නත්තල් සමය පැමිණෙනකොට, එහෙම නැත්නම් අලුත් අවුරුද්දක් උදා වෙනකොට, ඒ වගේම ඕනෑම උත්සව අවස්ථාවකදී අපි මුදල් වැය කරලා අපි අලුත් භාණ්ඩ, අලුත් ඇඳුම් පැළඳ මිලදී ගන්නවා. එතකොට අපි ඊටාම සැලකිලිමත් වෙන්න ඕනි මේ භාණ්ඩ මිලදී ගන්නකොට. එහෙම නැත්නම් අපිව මුලාවට ලක් කරලා අපේ මුදල් දැහැගන්න, එහෙම නැත්නම් අපේ මුදල් වංචනික ලෙස උපයා ගන්න බොහෝ පිරිසක් මග බලාගෙන ඉන්නවා. ඉතින් අපි මේ වංචනිකයන්ට අවු වෙන්නේ නැතුව ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩයක් මිලදී ගන්න නම් අපි හොඳ හැටි අවබෝධයකින් යුතුව වෙළඳ පොළට යන්න ඕනි. එහෙනම් දිගටම රැඳිලා ඉන්න මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන එනවා සැලකට ගිහිල්ලා යම් දෙයක් මිලදී ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනි කරුණු පිළිබඳව. ඉතින් මොනවද මේ උත්සව සමයේ භාණ්ඩයක් එහෙම නැත්නම් ද්‍රව්‍ය මිලදී ගත්තී ඔයාලා පරීක්ෂා කළ යුතු දේවල්? මුලින්ම ඔයාලා වෙළඳ සැලකට යනකොට මිලදී ගන්න යන භාණ්ඩ පිළිබඳව සලස්මක් සකස් කරගන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා උත්සව සමයේ වෙළඳ සැලකට එහෙම නැත්නම් වෙළඳ පොළට යනකොට ඔයාලා මුලින්ම සලස්මක් සකස් කරගන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා කුමන ස්ථානයකින් භාණ්ඩ මිලදී ගන්නවද, කුමන ස්ථානයකින් භාණ්ඩ මිලදී ගැනීම අවසන් කරනවද කියලා. එහෙම නැතුනොත් ඔයාලට සලස්මක් නැතුව වෙළඳ පොළට ගියොත් එහෙම නිකරුණේ කාලය වැය කරමින් ඔබගේ වාහනේ තෙල් ඉවර වෙනකන් ඔයාලට නගරේ පුරා වෙළඳ සැල් පුරා ඇවිදින්න සිද්ධ වෙනවා. ඒ දෙයින් වෙන්නේත් ඔබටම තමා පාඩුව. ඒක නිසා හොඳ සැලැස්මකින් ඔයාලා මේ උත්සව සමයේ වෙළඳ පොළට යනවනම් ඔයාලට පුළුවන් මේ වාහනේ ඉන්ධනත් ඉතුරු කරගෙන ඔබගේ කාලයත් ඉතුරු කරගෙන ඉක්මනින් භාණ්ඩ මිලදී අරගෙන නිවසට එන්න. ඉතින් ඔයාලා මේ භාණ්ඩ මිලදී ගන්න යන ගමන විතර සැලසුම් සහගතව ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔයාලා මේ මිලදී ගත යුතු භාණ්ඩ පිළිබඳව ලැයිස්තුවක් සකසාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ මුලින්ම මිලදී ගන්න ඕන දේවල්, ඒ වගේම අවසානයේට මිලදී ගන්න ඕනේ ද්‍රව්‍ය පිළිබඳව හොඳ සැලැස්මක් හදාගෙන ගිහලා පිළිවෙලට මේ ද්‍රව්‍ය මිලදී ගත්තොත් ඒ භාණ්ඩ වලට වෙන හානියත් අවම කරගෙන ඔබටත් මේ ගමනේ පහසුවක් ඇති කරගෙන කාලය කළමනාකරණය කරගෙන කාලය ඉතිරි කරගෙන ඔයාලට නිවසට මේ භාණ්ඩ එහෙම නැත්නම් මේ ද්‍රව්‍ය අරගෙන එන්න පුළුවන්. එහෙනම් මේ පාර ඔයාලා නගරයට යනවනම් වෙළඳ පොළට යනවනම් අනිවාර්යයෙන්ම ගෙදර ඉඳලා සැලසුමක් හදාගෙන වෙළඳ පොළට යන්න හිතා ගන්න. ඊළඟට ඔයාලා මේ උත්සව සමයේ වෙළඳ පොළට යනවනම් එහෙම නැත්නම් නගරයට යනවනම් ඔයාලා නිතරම දකින දෙයක් තමයි වට්ටම් සහිතව අඩු මිලට සේල් ආරම්භ කරලා තිබීම. ඒ කියන්නේ රෙදිපිල්ලි, විවිධ ගෘහ උපකරණ, විදුලි උපකරණ, විවිධාකාරයේ දේවල් සේල් දකින්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ආසිතෙනවා අඩු මිලට තියෙන්නේ, වෙනද දකින්න නැති ද්‍රව්‍ය තියෙනවා. ඉතින් ඔයාලා ළඟ තියෙන මුදල් වැය කරමින් මෙන්න මේ සේල් වලින් භාණ්ඩ මිලදී ගන්න උත්සාහ කරනවා. හැබැයි ඔයාලා ඊටාම සැලකිලිමත් වෙන්න ඕනි මේ සේල් වලින් ගන්න ද්‍රව්‍ය පිළිබඳව හොඳ පරීක්ෂා කරලා බලලා මේවා මිලදී ගන්න. සමහර අවස්ථාවලදී මේ සේල් උත්සව සමයේ දින කිහිපයක් පමණක් තියෙන්න පුළුවන්. එතනින් පස්සේ මේ සේල් පවත්වාගෙන යන කිසිම පුද්ගලෙක් ඔයාලට දකින්නවත් ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා ඊටාම පරීක්ෂාවෙන් මේ භාණ්ඩ මිලදී ගැනීම සිද්ධ කරන්න ඕනි. ඉතින් ඔයාලා මේ උත්සව සමයේ භාණ්ඩ මිලදී ගන්න යනකොට විශේෂයෙන්ම තවත් සැලකිලිමත් විය යුතු දේවල් තමයි මේ මිලදී ගන්න භාණ්ඩ පිළිබඳව අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙන තොරතුරු රාශියක් තියෙනවා. ඉතින් මේ අනිවාර්යයෙන්ම ඇතුළත් කරලා තියෙන තොරතුරු පිළිබඳව ඔයාලා මේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිල්ලෙන් අවධානයෙන් කියවා බලලා පරීක්ෂා කරලා බලලා මිලදී ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන්ම ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේදී
මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොනවද මේ විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරියෙන් පව අනිවාර්ය කරලා තියෙන මේ භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු එහෙම නැත්නම් අනිවාර්ය කරලා තියෙන තොරතුරු මොනවද කියලා. එකක් තමයි භාණ්ඩයේ මිල. නියමිත මිල භාණ්ඩයේ වටිනාකමට සරිලන මිල එහි ඇතුළත් කරලා තියෙනවද කියලා ඔයාලා අනිවාර්යෙන් පරීක්ෂා කරන්න ඕනේ. මොකද උත්සව සමයේදී මේ පවතින මිලට වඩා වෙනත් මිලක් පිටතින් අලවලා ඔයාලව රවට්ටන්න පුළුවන්. ඒ වගේම ඊටම වැදගත් කාරණයක් තමයි නිෂ්පාදිත දිනය. ඔයාලා එතකොට මේ පරීක්ෂා කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මේ භාණ්ඩය ඔයාලා මිලදී ගන්න දිනට ආසන්න දිනයක අවම වශයෙන් ආසන්න දිනයක නිෂ්පාදිතද කියලා. නැත්නම් එහි ගුණාත්මක තත්ත්වය පිළිබඳව යම්කිසි ගැටලුවක් පවතිනවා. ඒ වගේම ඊටම වැදගත් වෙන කාරණයක් තමයි මේ භාණ්ඩයේ කල්ලිකුත් වීමේ දිනය. එහෙම විශේෂයෙන්ම ආහාර පිළිබඳව සැලකිලිමත් වීමේදී මේ කල්ලිකුත් වීමේ දිනය ඊටම වැදගත්. කල්ලිකුත් වීමේ දිනය දිනක් හෝ ඉක්ුත් වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් කල්ලිකුත් වෙන්න දිනක් නම් පවතින්නේ. ඔයාලා මේ භාණ්ඩය ගැනීම පිළිබඳව ඊටාම සැලකිලිමත් වෙන්න ඕනි. වැඩි කාලයක් පවතිනවා නම් මේ භාණ්ඩේ කල්ලිකුත් වීම පිළිබඳව ඒ ගැනීමේදී ඔයාලට යම්කිසි වාසිදායක තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඒ වගේම මේ භාණ්ඩේ නියමිත බර සඳහන් කරලා තියෙනවද කියලා ඔයාලා සැලකිලිමත් වෙන්නත් ඕනි. ඉතින් මේ විශේෂයෙන්ම මෙන්න මේ පැකට් කරලා වගේ තියෙන ද්‍රව්‍යවල තමයි එහෙම නැත්නම් අසුරුම් කරලා තියෙන ද්‍රව්‍යවල තමයි මෙන්න මේ තොරතුරු ඇතුළත් වෙන්නේ. ඔයාලා මිලදී ගැනීමේදී මේ තොරතුරු හොඳින් කියවා බලලා මිලදී ගැනීම ඔබගේ මුදල් වලටත් යම්කිසි වටිනාකමක් ලැබෙනවා. ඒ වගේම ඔබගේ සෞඛ්‍යයටත් ඔබගේ මනසටත් මේ වාසිදායක තත්ත්වයක් ප්‍රතිඵලදායී තත්ත්වයක් ළඟා කරලා දෙනවා. ඉතින් මේ භාණ්ඩයේ සඳහන් කරලා තියෙන මේ අනිවාර්ය කරපු තොරතුරු ඇතුළත් වෙන්නේ නැත්නම් එහි යම්කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පාරිභෝගික විදියට අයිතිවාසිකම් තියෙනවා මේ පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීම පිළිබඳව. ඒ පිළිබඳව විමසීම් කරන්න. ඒ වගේම පෙළසල් හිමියාගෙන් ඒ පිළිබඳව විමසීම් කරන්න. ඊළඟට අපි මේ උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතාමත් සැලකිලිමත් විය යුතු කරුණක් තමයි විවිධ උපක්‍රම වලට හා රැවටි වලට අහු වෙන අවස්ථා. අර කතාවුත් තියෙන පෙළෙන්දේ කමිසයක් අලෙවි කරනවා පිට නැහැ කියලා. අපි ඉතින් අඩු ගානට මේ පිට නැහැ කියලා අලෙවි කරන ඇඳුම ගෙදර ගෙනල්ලා බලනකොට ඇත්තට මේ කමිසේ පිට නැහැ. ඉතින් අපිට ලාභයක් බලාගෙන මේ ද්‍රව්‍ය මිලදී ගත්තත් අවසානයේ අපිට වෙලා තියෙන්නේ පාඩුවක්. ඒ කියන්නේ අපි මේ උත්සව සමයේ ගොඩාක් පුද්ගලයෝ උත්සාහ කරනවා අපිව මුලාවට ලක් කරලා රැවටීමට ලක් කරලා අපිව අපේ මුදල් දැහ ගන්න. එහෙනම් විශේෂයෙන්ම ඔයාලා සැලකිලිමත් වෙන්න ඕනි මේ උපක්‍රම වලට එහෙම නැත්නම් රැවටි වලට අහු වෙන්නේ නැතුව ඔබගේ මුදල් ආරක්ෂා කරලා ඒ මුදලට වටිනාකමක් සහිත දෙයක් මිලදී ගන්න. ඒ වගේම තවත් අපි සැලකිලිමත් වුණොත් එහෙම මේ වෙළඳ පොළට යනකොට අපි ද්‍රව්‍ය මිලදී ගැනීම පිළිබඳව අපි සැලකිලිමත් වෙන්න ඕනේ. තවත් ඊටම වැදගත් කරුණක් තමයි ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩ පමණක් මිලදී ගැනීම. උත්සව සමයේ ගොඩක් දකින්න පුළුවන් දෙයක් තමයි අඩු මිලට වට්ටම් සහිතව භාණ්ඩ ද්‍රව්‍ය අලෙවි කිරීම. ඒ වගේම දෙකක් ගත්තොත් එකක් නොමිලේ. ඒ වගේ විවිධ ව්‍යාපාරික උපක්‍රම වෙලෙන්දන් යොදනවා. ඉතින් ඔයාලා මේ ද්‍රව්‍ය මිලදී ගැනීමේදී එහි ගුණාත්මක තත්ත්වයේ ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. නැත්නම් ඔබට පසුතැවීමට ලක් වෙන්න පුළුවන්. ඔබ නිවසට අරන් ගිහිල්ලා ඔබ මේ මිලදී ගන්න ද්‍රව්‍ය පිළිබඳ ගුණාත්මක තත්ත්වයේ පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මිල කෙසේ වෙතත් ඒ භාණ්ඩයේ ගුණාත්මක තත්ත්වය නැත්නම් ඔබටමයි එහි පාඩුව අත්විඳින්න වෙන්නේ. ඒ වගේමයි තවත් ඔබ මේ උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕන කරුණක් තමයි ඔබ මිලදී ගන්න භාණ්ඩේ ලේබලය හොඳින් කියවා මිලදී ගැනීමට උත්සාහ කරන. විශේෂයෙන්ම විදුලි උපකරණ, ඒ වගේම ආහාර, ඇඳුම් පැළඳුම් ඒ ඕනම දෙයක යම්කිසි ලේබලයක් සඳහන් වෙන්න පුළුවන්. ඒ මිලදී ගැනීමේදී ඒ හොඳින් කියවා බලලා නිවසට පැමිණ නැවතත් කියවා බලලා එහි අන්තර්ගතය අවබෝධ කරගෙන ඒ පරිහරණය කරන්න කටයුතු කරන්න. එයිනුත් ඔබට පුළුවන් ඔබ වංචනිකයන්ට හසු නොවි එහෙම නැත්නම් ඔබ නොරවටි ඔබගේ මුදල් ආරක්ෂා කරමින් මේ උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමට හැකියාවක් ලැබෙනවා. තවත් විශේෂ කරුණක් තමයි ඔබ උත්සව සමයේ භාණ්ඩ මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනි. විශේෂයෙන්ම ඔබ මේ දවස්වල භාණ්ඩ විශාල ප්‍රමාණයක් මිලදී අරගෙන නිවසට එනවා. විශේෂයෙන්ම වාහනයක් පිරෙන්න උනත් ඔබ මේ ද්‍රව්‍ය මිලදී අරගෙන එනවා. ඉතින් ඔයාලා මේ ඕනෑම මිලදී ගන්න ද්‍රව්‍ය පිළිබඳව ඔබ ගන්නා වෙළඳසැලෙන් පතක් ලබා ගැනීමට කටයුතු කරන්න. මොකද ඔබ රැගෙන එන භාණ්ඩ නිවසේදී පරීක්ෂා කර බැලීමේදී යම්කිසි භාණ්ඩයක් අතපසු වීමක් හෝ යම්කිසි භාණ්ඩයක මිල වෙනස් වීමක් හෝ කුමන හෝ දෝෂයක් එම භාණ්ඩවල දකින්න පුළුවන් වෙන්න පුළුවන්. එතකොට ඒ ඕනෑම අවස්ථාවක හුවමාරු කර ගැනීමට නැවත එම භාණ්ඩය නැවත මාරු කර ගැනීමට අවශ්‍ය නම් ඔබ සතුව බිල්පත අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ඒ වගේම ඔබට අයිතියක් තියෙන වෙළඳසැල් හිමියාගෙන් ඔබ මිලදී ගන්නා භාණ්ඩ වලට අදාළ බිල්පත ලබා ගැනීමට ඔබ ව්‍යාපාරිකයාගේ වචනය විශ්වාස කර බිලක් රහිතව නිවසට පැමිණ යම්කිසි රැවටීමකට ලක් වී ඇතන
යම්කිසි අතපසුවීමක් සිදු වී ඇත්නම් ඒ විසඳා ගැනීමට නම් ඔබට අනිවාර්යයෙන්ම බිල්පතක් තිබිය යුතුමයි. එසේම බිල්පතේ නොමැති ද්‍රව්‍ය පවතින එය වෙනත් ලෙස සඳහන් කරනවට වඩා ඒ පෑනෙන් හෝ ඒ බිල්පතේ පෑනෙන් හෝ සඳහන් කර ලබා ගැනීම අනිවාර්ය කරුණක්. කාන්තාවනුත් සැලකිලිමත් විය යුතුයි. ඔබ මිලදී ගන්න ද්‍රව්‍ය පිළිබඳව විශ්වාසයෙන් ඒ වගේම වගකීමෙන් පරීක්ෂා කර බලා මේ ද්‍රව්‍ය මිලදී ගන්න. එසේ නොමැතිවොත් ඔබ යම්කිසි අවස්ථාවල මේ සෙනඟ ගැවසෙන ව්‍යාපාරික ස්ථානවල ඔබ රැවටීමට ලක් වෙන්න පුළුවන්. ඒක නිසා කාන්තාවන් විශේෂයෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට යෑමේදී සැලකිලිමත්ව භාණ්ඩ මිලදී ගැනීමේදී අවබෝධයෙන් මිලදී ගැනීමෙන් ඔබ නොරැවටි ඔබගේ මුදල් ආරක්ෂා කරගෙන ගුණාත්මක තත්ත්වයේ භාණ්ඩ මිලදී රැගෙන නිවසට එන්න පුළුවන්. උත්සව සමයේ ආහාර මිලදී ගැනීමේදී ඒ සඳහන් කරලා තියෙන අවවාද සටහන් කියවා බැලීම ඉතාම වැදගත්. මම කලින් කිව්වා වගේ උත්සව සමය වෙනකොට කල්ලිකුත් වෙන ආහාර ද්‍රව්‍ය එහෙම නැත්නම් පරණ තොග විශේෂයෙන්ම සෙනඟ අතරට පරණ තොග වෙළඳසැල් හිමියන් ඉදිරියට ප්‍රධාන වශයෙන් අලවියට තබා තිබෙනවා. එතකොට ඔයාලා විමසිලිමත්ව මේ උපදෙස් අවවාද කියවා බලා භාණ්ඩ මිලදී ගන්න ඕන. අවබෝධයෙන් පරීක්ෂාවෙන් මිලදී ගන්න ඕන. මේ වගේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ අවබෝධයෙන් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම දරුවන්ගේ ආහාර මිලදී ගැනීමේදී මේ ගැන සැලකිලිමත් විය යුතුයි. තවත් කාරණයක් තමයි උත්සව සමය වෙනකොට ඔයාලා විශේෂයෙන්ම විවිධ ආලේපන වර්ග මිලදී ගැනීමට පෙළඹෙනවා. ඒ වගේම විවිධ සබන් වර්ග තොග වශයෙන් අලවියට තබා තිබෙනවා. ඉතින් එම භාණ්ඩ ලාභ වුණත් ඔබගේ පොකට්ටුවට ඉතිරියක් වුණත් ඔබ මිලදී ගැනීමේදී මේ වගේ ශරීරයට හිතකර බව පරීක්ෂා කර බලා ඒ ගුණාත්මක තත්ත්වය පිළිබඳව යම්කිසි සහතිකයක් තිබේදයි පරීක්ෂා කර බලා මිලදී ගැනීම ඔබේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීමටත් හැකියාව තිබෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම උත්සව සමය වෙනකොට විදුලි උපකරණ මිලදී ගැනීමටත් අපි බොහෝ සෙයින් පෙළඹෙනවා. එතකොට විදුලි උපකරණ මිලදී ගැනීමේදී අනිවාර්ය අපි සැලකිලිමත් විය යුතු අනිවාර්ය වූ කරුණු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම පාරිභෝගික අධිකාරිය පනත් යටතේ මේ ඕනෑම විදුලි උපකරණයක ඕනෑම විදුලි උපකරණයකට අවම වශයෙන් මාස 6ක වගකීම් සහතිකයක් ලබා දිය යුතුයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔයාලා විදුලි උපකරණ මිලදී ගන්න ඕන ඒ වගකීම් සහතිකයක් ලබා ගැනීමට කටයුතු කරන්න. ඒ වගේමයි මේ විදුලි උපකරණ පිළිබඳ භාෂා තුනකින්ම සඳහන් කරලා තිබීමත් වැදගත්. සමහර විට අඩු මුදලකට සේල් එක තබා තිබෙන විදුලි උපකරණයක් ඔබ නිවසට රැගෙන ආවිත් දිනක් දෙකක් ඇතුළත මෙය අක්‍රිය වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවකට ඔබ මුහුණ දුන්නේ නම් ඔබට හැකියාව පවතිනවා ඒ පිළිබඳ පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීමට. නමුත් ඔබ මුදල් ඔබ වැය කර යම්කිසි විදුලි උපකරණයක් මිලදී ගැනීමට පෙර හොඳින් පරීක්ෂා කර බලා භාණ්ඩ මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතුයි. මේ විදුලි උපකරණය පිළිබඳව ගුණාත්මක තත්ත්වය එහෙම නැත්නම් ඒ වගකීම් සහතිකය පිළිබඳව මිල පිළිබඳව සැලකිලිමත් වෙලා මිලදී ගැනීමෙන් ඔබට වාසිය අත් වෙන්න පුළුවන්. ඒ වගේමයි අනිවාර්යයෙන්ම ඔබ මේ උත්සව සමයේ සිදු කරන දෙයක් තමයි රෙදි මිලදී ගැනීම. විවිධ රෙදි පිළිසාප්පු වලට ගොස් ඔබ මිලදී ගන්නා රෙදි පිළිබඳව කලබල නොවි සෙනඟ ගැවසුණත් ඔබගේ මුදල් වැය කරන නිසා ඔබ ඉතා සැලකිලිමත්ව මේ රෙදි පිළි පරීක්ෂා කර බලා මිලදී ගැනීම කළ යුතුයි. මොකද නිවසට පැමිණ ඔබ බොහෝ විට පරීක්ෂා කිරීමේදී එහි යම්කිසි දෝෂයන් තිබෙන්න පුළුවන්. ඒක නිසා කලබලකාරීත්වයෙන් තොරව ඇඳුම් පැළඳුම් පරීක්ෂා කර බලා මිලදී ගැනීමට කටයුතු කිරීමෙන් ඔබගේ කාලය වගේම ඔබගේ මුදල් ඉතුරු කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සෑම අවස්ථාවකදීම ඔබ මිලදී ගන්නා භාණ්ඩය පිළිබඳව විල්පතක් ලබා ගැනීමට ඔබ කටයුතු කිරීමෙන් ඔබගේ ගැටලු තවත් අවම කර ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම අද මේ වීඩියෝෙන් අරගෙන ආවේ මේ උත්සව සමයේ ඔබ අනිවාර්යයෙන්ම ඔබගේ මුදල් වැය කරමින් ඔබ වෙළඳසැලට ගිහිල්ලා යම්කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනි කරුණු පිළිබඳව. ඉතින් මම හිතනවා මේ කරුණු පිළිබඳව ඔබ මේ උත්සව සමයේ වෙළඳ පොළට යනකොට සැලකිලිමත්ව ගියොත් ඔබගේ මුදල් ආරක්ෂා කරගනිමින් ඔබගේ කාලය ආරක්ෂා කරගනිමින් ඔබගේ සතුට ආරක්ෂා කරගනිමින් නිවසට එන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ බලලා ඔබ යම්කිසි දැනුමක් ලබා ගත්තේ නම් ඒක. ඉතින් මේ වීඩියෝ බලලා ඔබ යම්කිසි දැනුමක් ලබා ගන්නවා නම් ඒක තමයි මගේ සතුට. ඉතින් ඔබේ අදහස් කමෙන්ට් කරන්න. Paradise Sri Lanka YouTube නාලිකාව සමග අද අලුතෙන් එකතු වෙලා කවුරු හරි වීඩියෝ නරඹනවා නම් මේ වීඩියෝ subscribe කරන්න. ඔයාලා සියලු දෙනාට ස්තුතියි.